අද අපි කතා කරන්නේ තවත් ලස්සන යාන්ත්‍රික දැව ගැටලුවක් ගැන. මේක ඇත්තටම මම උසස් පෙළ කරන කාලේ මට හිතුණු ගැටලුවක්. ඒකට උත්තරේ හොයන්න යනකොට තමයි මේකේ තියෙන ලස්සන, මේකේ තියෙන බියුටි එක ඇත්තටම තේරෙන්නේ. අපි බලමු මොකක්ද ප්‍රශ්නේ කියලා. මේ වගේ රළු මතු පිටක් තියෙනවා, රළු පිරස් මතු පිටක්. ඒක මත ඔයා මේ වගේ ගෝලයක් හදනවා, සවිදි ගෝලයක්, හරියටම සවිදි ගන්න ගෝලයක්. අස මේකට වා පොඩි පුෂ් එකක් දෙනවා, පොඩි තල්ලුවක් දෙනවා. දුන්නම කෙනා අපි කියන හරිය. ගිරි බෝලයකට පොඩි තට්ටුවක් දානවා වගේ තල්ලුවක් දෙනවා. දැන් මොකද වෙන්නේ? මේක වේගයෙන් මේ පැත්තට තල්ලු වෙලා යනවා ආරම්භ ප්‍රවේගයක් එක්ක. ක්ෂණික ආරම්භ ප්‍රවේගයක් අපි දෙනවා. ප්‍රශ්න මෙන්න මේක. මේක රළු නිසා මේ පැත්තට ඝර්ෂණ බලය ඒ කියලා අපි හිතමු. හරි. ඒක සාධාරණ නෑනේ. මෙයා මේ පෘෂ්ඨයේ මතින් මේ පැත්තට ගමන් කරන ඉඳ වහාම ඝර්ෂණ බලය චලිතය වලක්වීම සඳහා නේ සාපේක්ෂ චලිතය වලක්වීම සඳහා වහාම ඝර්ෂණ බලය ආපස්සට ක්‍රියා කරනවා. හරි. දැන් බැලුවමට මෙතන පොඩි පරස්පරයක් තියෙනවා. ඒ යන්නේ මේ පැත්තට මෙයා ගමන් කරන්නේ මේ පැත්තට. ගමන් කරන්නේ මේ පැත්තට. එතකොට මෙයාගේ මේ ඉදිරි චලිතය සඳහා ඝර්ෂණ බලය සපෝට් කරන්නේ නැහැ. ඒ කියන්නේ මේක මන්දනයක්. ලොකු ප්‍රවේගයෙන් පටන් ගන්න එන්න මේක ස්ලෝ වෙන්න ඕනේ. හැබැයි බලන්න භ්‍රමණ චලිතය මොකද වෙලා තියෙන්නේ කියලා. ඔයා මේ ලක්ෂ්‍ය වටේ tau සමානයි α දැම්මොත් එහෙම මෙතනින් පූර්ණයක් වෙනවා. මේ දුර r කියලා ගත්තොත් f වතාවක් r කියලා එනවා. ඒක මෙයාට සපෝට් කරනවා. ඒ කියන්නේ රේඛී චලිතය මන්දගාමී කරනවා, භ්‍රමණ චලිතය එන්න ස්පීඩ් අප් කරනවා. ඒතර එහෙම කොහොමද වෙන්නේ? එකක් දැන් මේකේ බෝලේ ඉස්සරහට යන එක එන්න ස්ලෝ වෙන ගම භ්‍රමණය වෙන එක එන්න ස්පීඩ් අප්. එහෙම කොහොමද වෙන්නේ කියලා පොඩි ප්‍රශ්නයක් මට ඒ දවස්වල තිබ්බා. සමහරට ඔයාලා මේකට උත්තරය ඇති. අපි බලමු මොකක්ද ඇත්තටම මේකෙදි වෙන්නේ කියලා. මේක මෙහෙම ගොඩක් වෙලාට අවුලක් වෙන්න හේතුව තමයි මාත් ඒ කාලේ හිතාගෙන හිටියා. අපි ඉගෙන ගන්න සාමාන්‍යයෙන් විෂය නිර්දේශයේ ලිස්සීමෙන් තොරව පෙරලීම කියන සිද්ධියනේ. රෝලින් මෙතඩ් ස්ලයිඩින් කියන කෙනේ. හරි. එතකොට මේ ඒක ඉගෙන ගත්තට ඇත්ත කතාව ඒක එක්තරා විශේෂ අවස්ථාවක් විතරයි. සෑම විටම ලිස්සීමෙන් තොරව පෙරලීම කියලා එකක් සිද්ධ වෙන්නේ නැහැ. හරි. සිද්ධිය මෙන්න මේකයි. දැන් මේකේ ආරම්භයේ වා යම්කිසි වේගයක් මේ විදිහට දුන්නට පස්සේ මොකද වෙන්නේ? මේ ඉස්සරහට යනකොට මේ කියපු කතාව හරි ඝර්ෂණ බලය වහාම ආපස්සට ක්‍රියා කරනවා. එයාගේ අරමුණ තමයි සාපේක්ෂ චලිතය වළක්වලා දෙන්නේ. මෙතනදී අපි මෙයාගේ මේ ප්‍රවේග සංරචක දෙක පොඩක් මාක් කරොත් එහෙම ඉදිරි චලිතය නිසා ඔයා දන්නවා මේ පැත්තට අපි හිතමු b ප්‍රවේගයක් තියෙනවා කියලා. දැන් මේ ඝර්ෂණ බලයෙන් භ්‍රමණ චලිතය ආපස්සට සිද්ධ වෙන්න පටන් අරගෙන තියෙන්නේ. ඒ නිසා අපි හිතමු මේ වෙලාවේ ඔමෙගා ප්‍රවේගයක් තියෙනවා කියලා. ඒ නිසා මොකද වෙන්නේ? ආපස්සට තියෙනවා ඔමෙගා ප්‍රමාණයක ස්පර්ශීය ප්‍රවේගයක් භ්‍රමණය නිසා ලැබුණා. දැන් මෙයාගේ හැමතිස්සම කවුද මෙයා? පොළව. පොළවේ උත්සාහය හැමතිස්සම නැත්තම් මේ ස්පර්ශයේ උත්සාහය මේ සාපේක්ෂ චලිතය වළක්වලා දෙන එක. දැන් අපි හිතමු මේ ආරම්භයේදී ඔමෙගා කියන කෑල්ල කුඩාගයක් කියලා. මොකද කුඩාගයක් වෙන්න බෑ. ඉමීඩියට් මේක දැන් භ්‍රමණය වේගන එන්නේ මේකෙන්. ඒත් ආරම්භයේ මේක කුඩේ මේක විශාලයි කියලා කියන්නේ සම්ප්‍රයුක්තයේ තියෙන්නේ ඉදිරියට. සම්ප්‍රයුක්තයේ තියෙන ඉදිරියට. මේ වගේ ඇති. ඒක අපිට ලියන්න පුළුවන් b ඍණ ඔමෙගා කියලා නේ. මෙන්න මේ ලක්ෂ්‍ය ප්‍රවේගය. ඉදිරියට තියෙනවා නම් වහා මේක වළක්වන්න ඝර්ෂණ බලය පසුපසට ක්‍රියා කරනවා. ඒ නිසා ඒක සාධාරණයි. ඒක දිගින් දිගටම වෙද්දි මොකද වෙන්නේ? මේ v එන්න මන්දගාමී වෙනවා. මේ ඔමෙගා එන්න වැඩි වෙනවා. එහෙම නෙවෙන්න ඕන. ඉදිරි චලිතය මන්දගාමී වෙලා භ්‍රමණ චලිතය ත්වරණය කරවන්න ඕන. මේ ඔමෙගා එන්න වැඩි වෙනවා. ඊනම් වැඩේ ගොඩ යම්කිසි කාලයකට පස්සේ මොකද වෙන්න ඕනේ? මේ v සහ මේ ඔමෙගා සමාන වෙන්න ඕනේ. අන්නේ සමාන වෙන මොහොතේ තමයි ලිස්සීමෙන් තොරව පෙරලීම කියන සංසිද්ධිය පටන් ගන්නෙ. ඒ සමාන වෙන මොහොතේ මම ඔයාලට චලිත ප්‍රස්ථාරයක් කැමරොත් තියෙන ප්‍රවේග සංරචක දෙක සඳහා මේ තියෙන ප්‍රවේග සංරචක දෙකම මේ තියෙන්නේ උත්තරණ චලිතය. ඉදිරියට ගමන් කරන එක වැඩි යකින් පටන් ගන්න ක්‍රමයෙන් අඩු වෙගෙන එනවා. හරි? ක්‍රමයෙන් අඩු වෙගෙන එනවා. ඒ අතරම මේ තියෙන භ්‍රමණයෙන් ලැබෙන එක බිඳුවෙන් පටන් ගන්න ක්‍රමයෙන් මෙහිම මේ ඔමෙගා කියන්නේ. මේ අර v කියන එක ක්‍රමයෙන් අඩු වෙගෙන එනවා. දැන් මොකද වෙන්නේ? එක්තරා මොහොතක මේ දෙන්න සමාන වෙන මොහොතක් එනවා. ඉතින් පස්සේ බලන්න හරි ලස්සන සිද්ධියක් එනවා. මේක දිගටම මෙහෙම යන්නේ නැහැ. සමාන ගුණ ගමන් ඝර්ෂණ බලය එතනින් පස්සේ අවශ්‍ය වෙන්නේ දැන් සාපේක්ෂ චලිතයක් නැහැ. එයා පොළොවට සාපේක්ෂව නිශ්චල වෙලා තියෙනවා. b ඍණ ඔමෙගා කැපිලා ගිහලා බිඳුවක්. අන්න ඒ වෙලාවේ ඝර්ෂණ බලය ක්ෂණිකව මෙතනින් අතුරුදහන් වෙලා යනවා. මොකද එයා ස්වයංසීරු මාරු බලයක් එයාට ඕන වෙලාවක ඇඩ්ජස්ට් වෙනවා. අතුරුදහන් ගුණ ගමන් බලන්න මොකද වෙන්නේ කියලා. එතනින් පස්සේ මන්දනයකුත් නැහැ. එතනින් පස්සේ කෝණික ත්වරණයකුත් නැහැ. පද්ධතිය අනවරතයි ස්ථාවරයි. එතනින් පස්සේ මේ තියෙන ඒවා මේ විදියටම දිගටම මෙහෙම තියෙනවා බලාගන්න. හරි? කිසිම වැඩියක් අඩුවක් නැහැ. මේ විදියටම දිගටම මෙහෙම තියෙනවා බලාගන්න. පැහැදිලිද? ඒතර ඒ නිසා කිසිම ගැටලුවක් වෙලා නැහැ. මේ තියෙන අපේ ඔමෙගා r පදේ, මේ තියෙන v පදේ යම්කිසි අනවරත ප්‍රවේගයකට එයා එළඹෙනවා. එතනින් පස්සේ වැඩේ හරි. ඒතර ඔයාලට කැල්කියුලේට් කරලා බලන්න පුළුවන් පොඩි උත්සාහයක් ගන්න මේ ප්‍රවේගය කොච්චරක්ද කියලා හොයාගන්න සහ ඔයාලට කාලය බලන්න පුළුවන් මේ වැඩේ වෙන්න කොච්චර කාලයක් ගත වෙනවද කියන එක.
හරිද? පොඩි උත්සාහයක් ගන්න කැල්කියුලේෂන් එක කරලා බලන්න බොහොම සරල ගණන කිරීමක් තියෙන්නේ බලන්න පුළුවන්. ඒතර මතක තියාගන්න මෙතනින් උඩට තමා ලිස්සීමෙන් තොරව පෙරලීම සිදු වෙන්නේ. මෙතනින් මෙහා පැත්තේ මොනවද එකක්? ලිස්සීම හා පෙරලීම තියෙන්නේ. ලිස්සන ගමන් පෙරලෙන එකක් තියෙන්නේ. දෙකම එකට සමගාමීව සිද්ධ වෙනවා. ලිස්සීමක් කියලා අපි අදහස් කරන පෘෂ්ඨයේ මතින් සාපේක්ෂතාවය කියන එක ඒකක් වෙනවා. ඒ අතරින් භ්‍රමණයකුත් තියෙනවා. මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඒ නිසා පටල ගන්න එපා. සමයටම ලිස්සීමෙන් තොරව පෙරලෙනවා කියලා ගන්න නැහැ. ඒක ගානේ කිව්වොත් ගන්න විශේෂ කන්ඩිෂන් එකක්. නිසා සම විට මෙහෙම වෙනවා කියලා ගන්න නැහැ. ඔය ඕනම එකක් වෙන්න පුළුවන් ඒ තියෙන කන්ඩිෂන් මත. හරි මම හිතනවා පැහැදිලි ඇති කියලා. අපි ඉස්සරහදී තව මේ වගේ ලස්සන වීඩියෝ එකක් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.